ज्योतिप्रिय सहोदरवरुනි ඔබගේ දෙන කතියාවක් කියනවා UV TikTok WhatsApp වලින් ඉගෙන ගත්තා කියලා. ඒකට විරුද්ධයි. මොකද අපි ඒක ඉගෙන ගත්තා. ඔබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මම විරුද්ධයි. හේතුව සමාජ මාධ්‍ය ළමයි ළමයි කාමරයකට දාලා ලොක් කරලා සැලසෙලට ඉගෙන ගන්න කොච්චර විරුද්ධද? ඒ කාලේ සිලබස් එකට මේ කාමරයකට දාලා ළමයි ඉගෙන ගන්න කිව්වද? මොකද ඒක ඉච්චට ළමයා ඇත්තටම ඉගෙන ගන්නද නෑ. කොච්චර බොරුවද? දෙමව්පියන්ව නවත්තන්න ඉතින් ළමයා පුහුණු වෙනවා. එතකොට ඒ ළමයා ඉගෙන ගත්තේ නෑ. ඒ වගේ වෙලාවක අපිට විශේෂ එකක් ගන්නවා. මහාචාර්ය රිචඩ් මර්ෆි ලුෆි බී කියන මහාචාර්යවරු තමන් කරපු පරීක්ෂණයකින් ඒගොල්ලෝ මේ තහනම් කරන අධ්‍යාපන ප්‍රතිශතය කියන අවුරුදු 19ට සමාජ මාධ්‍ය වර්ග ගන්න කාරණා. ඒකේ 6% අධික ළමයිගේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වැඩි වෙනවා. ඒකේ විශේෂ කියන්නේ වැඩිුනේ හොඳ ඉගෙන ගන්න ළමයිගේ වගේම ඒ දුර්වල ළමයි වෙනවා. ඒ නිසා තමයි දෙවන සහෝදරයා කතා කරපු කැනඩාවේ කට්ටියගේ අවුරුදු 16කට දරුවන්ට සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම තමයි තව අපේ ඔබ කියන සංකල්පයක් අපිට කිව්වා පොත්පත් කියවින්න අකමැති වෙනවා. ඔව් පොත්පත් කියවන්න අකමැති වෙනවා. මොකද ඒගොල්ලන්ට සමාජ මාධ්‍ය තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය තියෙනකොට මොකද පොත්පත් කියවන්නේ? ඒකට ඇබ්බැහි වෙනවා. දැන් මම සමාජ මාධ්‍ය තමයි හොඳේ. සමාජ මාධ්‍ය විතරයි. ඒ මතේ සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි නිසා ඒ ළමයට කියවන්න වෙලාවක් නැහැ. කියවන්න අවශ්‍යයක් නැහැ. කියවන්න නෙවෙයි ඇබ්බැහි වෙන්නේ. ඒකට ඇබ්බැහි වෙන්නේ සමාජ මාධ්‍ය විතරයි. ඒක ගොඩක් විපාක දෙනවා. ඒ තමයි සයිකොලොජි කණ්ඩායම සයිකොලොජි සයන්ස් කණ්ඩායමක් තියෙනවා. ඉදිරියට කරන්නේ මොබයිල් ෆෝන් එකට ඇබ්බැහි වුණොත් විශාලයක් ගන්නවා. එතකොට ඔබ තවත් කියනවා නම් අපිට පොත්පත් කියවන්න පුළුවන්. පොත්පත් කියවන්න ඕනේ නැති නිසා අපි සමාජ මාධ්‍ය උදේ කරනවා කියන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ පුරා ගුරුවරුන්ගේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඔව් ලෝකේ පුරා ගුරුවරුන්ගේ අධ්‍යාපනය ලබන්න නැති 100ට ඊට. ඒ වගේම ප්‍රමාණයක් අධ්‍යාපනය වැඩි දේවල් ගැන අධ්‍යාපනය ලබා ගන්නවා. එතකොට මාගේ යෝජිතපිරිය සහෝදරවරුනි ඔබ මේ වේදිකාව මත කැරි කර තාකයට මම විරුද්ධයි. ඒ වගේම තවත් කන්නේ කියනවා WhatsApp group වලින් අපිට කරන්න බැරි වෙච්ච වැඩ ඒ වගේම මැසේජ් කරනවා කියලා. ඒක වැරදි අර ඉස්සෙල්ලා කිව්ව කතාව යනවා. ඒක දරුවෝ කරලා නෙමෙයි. ඒක ගුරුවරයා කරලා. නැතු සමාජ මාධ්‍යයේ දුක් තමයි.